මට්ටම් රේඛාව ආධාර කරගෙන පොළවෙහි මට්ටම් කැට තබා බදාම මාල සැකසීම. පළමුවෙන්ම ඔබ අදාළ ස්ථානය පවිත්‍ර කර ගත යුතුයි. එහිදී දුම්මිලි අංශු පවා ඉවත් විය යුතුයි. දැන් මට්ටම් කැට සහ බදාම මාල සැකසීමට අවශ්‍ය ආයුධ උපකරණ මෙවලම් විදියට ලබා ගත යුතුයි. අමුද්‍රව්‍ය ලෙස ලබාගත් සිමෙන්ති සහ පිරිසිදු වැලි පිරිවලින් 1:4 හෝ 1:5 අනුපාතයට පළමුව ජලය නොදමා ඒකාකාරී වර්ණයක් ලැබෙන ලෙස මිශ්‍ර කරගත යුතුයි. සිමෙන්ති වැලි මිශ්‍ර කරන අනුපාතය පොළවේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. අනතුරුව පිරිසුදු ජලය එක්කර හොඳින් මිශ්‍ර කරන්න. මීළඟට වියලි පුෂ්ඨයක් නම් ඔබ පොළව පිරිසුදු ජලයෙන් තෙමා ගත යුතුයි. දැන් සලකුණු කරටක් මට්ටම් රේඛාව ආධාර කරගෙන අදාළ ලෙවල් කැට බදාම භාවිතයෙන් තබා ගත යුතුයි. ඒ සඳහා මට්ටම් රේඛාවේ සිට අදාළ උස ගණනය කර ගැනීම සිදු කළ යුතුයි. මෙහිදී මිලිමීටර 20 බදාම උසක් ලෙස සලකා තිබෙනවා. එබැවින් මිලිමීටර 10 ලෙස සලකුණු කරගත් මට්ටම් රේඛාවේ සිට මිලිමීටර 980ක උසක් සහිතව බදාම ඇතිරීම සිදු කරනු ලබනවා. මෙලෙස වෝටර් ලෙවලේ ආධාරයෙන් තබන ලද බදාම කැට පසුව මට්ටම් ලීය සහ ස්පීතු ලෙවලේ ආධාරයෙන් මට්ටම් දෙයි ඔබට පරීක්ෂා කර බැලිය හැකියි. මට්ටම් කැට තබා ගැනීමේදී උපයෝගී කරගන්නා මට්ටම් ලීයේ දිගට වඩා වැඩි නොවන ආකාරයට මේ කැට තබා ගැනීම සිදු කළ යුතුයි. එලෙස තබාගත් බදාම මට්ටම් කැට පිරියල කරගත් බදාමය සහ මට්ටම් ලීය උපයෝගී කරගනිමින් මේ ආකාරයට බදාම මාල සකස් කිරීම සිදු කළ යුතුයි. බදාම මාලයක පළල අගල් 3-4 නොයසේ නම් මිලිමීටර 75 මිලිමීටර 100 විය යුතුයි. බදාමේ උස මිලිමීටර 15-20 ප්‍රමාණයේ නම් චිප් කොන්ක්‍රීට් දමා පොළව සකස් කර ගැනීම යෝග්‍ය වනවා. දැන් පිරියල කරගත් බදාම මාල මට්ටමට ඇති බව මේ ආකාරයට ස්පීතු ලෙවලය ආධාරයෙන් පරීක්ෂා කරගන්න. ඉන්පසු බදාම මාල සැකසීමෙන් පසු භාවිතා කළ ආයුධ උපකරණ මෙන්ම අදාළ ස්ථානය ඔබ පිරිසිදු කරගත යුතුයි.